ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් වෝටර්මාක් නැතුව වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මොබයිල් ඇප් එකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලා Play Store app එක open කරගෙන ඔයාලා search bar එකේ type කරගන්න ඕන VN video editor කියලා. ඒ විදිහට type කරලා ඔයාලා search කරගන්න ඕන. ඊට පස්සේ එන result වලින් ඔයාලා මෙන්න මේ logo එක තියෙන mobile app එක install කරගන්න ඕන. මම මේ mobile app එක install කරන් තියෙන නිසා මම මෙතන මේ open කියන තැන touch කරගන්නවා. ඔයාලත් Play Store app එකෙන් මේ mobile app එක install කරගෙන මෙතන මේ open කියන තැන touch කරගන්න ඕන. මම මේ විදිහට open කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ආට මේ වගේ open වෙනව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ open වෙලා තියෙනව බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ video editor එකෙන් අපි කොහොමද අපේ වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ new project කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ video base කියන තැන touch කරලා ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන save කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක allow කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ stock කියන තැන touch කරලා මෙතන මේ දීලා තියෙන stock photos වලට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ තුන්වෙනි තියෙන subtitle කියන තැන touch කරලා මෙතන මේ දීලා තියෙන ඒවා add කරගන්න. මම මෙතන මේ පළවෙනි තියෙන තැන touch කරලා ඔයාලා වීඩියෝ එක edit කරගන්න ඕන ෆොටෝ එක හරි වීඩියෝ එක හරි select කරගන්න ඕන. මම මේ විදිහට මෙතන මේ වීඩියෝ කියන තැන touch කරලා මම edit කරගන්න යොදා ගන්න වීඩියෝ එක select කරලා මම මෙතන මේ පල්ලෙහා තියෙන next කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු VN video editor එකේ තියෙන මෙන්න මේ tool use කරලා අපි කොහොමද අපේ වීඩියෝ එක edit කරගන්නේ කියලා. ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන filters කියන තැන touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන filters ඔයාලගේ වීඩියෝ එකට add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන trim කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක මෙතනින් trim කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ effects කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දීලා තියෙන ඒවා use කරලා ඔයාලගේ වීඩියෝ එක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ split කියන තැන touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ අනවශ්‍ය කොටසක් තියෙනවා නම් ඒක කට් කරගන්න. ඒ විදිහට කට් කරලා ඔයාලට පුළුවන් ඔයාලට අනවශ්‍ය කොටස සිලෙක්ට් කරලා මෙතන මේ delete කියන තැන touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ speed කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන ඒවලුත් use කරලා ඔයාලගේ speed එක අඩු වැඩි කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ regular කියන තැන touch කරලා ඔයාලට පුළුවන් මෙතන මේ manual මෙතනින් ඔයාලගේ වීඩියෝ එකේ speed එක අඩු වැඩි කරගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන හරි ලකුණු touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ crop කියන තැන touch කරගන්න ඕන. ඒ විදිහට crop කරලා ඔයාලට පුළුවන් TikTok එකට ගැලපෙන විදිහට YouTube එකට ගැලපෙන විදිහට ඔයාලට පුළුවන් මෙතනින් crop කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ free කියන තැන touch කරලා ඔයාලට ගැලපෙන විදිහට මේ විදිහට crop කරගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ rotate කියන තැන touch කරාට පස්සේ මේ වගේ rotate වෙනව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ mirror කියන තැන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ පැත්ත වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ flip කියන තැන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පැත්ත මාරු වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ BG කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ background එකේට color එකක් මේ විදිහට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ image කියන තැනට ගිහිල්ලා ඔයාලා මෙතන මේ plus icon එක touch කරලා ඔයාලට පුළුවන් image එකක් උනත් add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ blur කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ blur කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ opacity කියන තැන touch කරලා ඔයාලට පුළුවන් වීඩියෝ එකේ opacity එක මේ වගේ අඩු වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ zoom කියන තැන touch කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දෙන tool use කරලා ඔයාලගේ වීඩියෝ එකේ zoom එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ mosaic කියන තැන touch කරලා ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති shape එකක් touch කරලා ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන blur එකෙන් ඔයාලට කැමති blur එකක් select කරලා ඔයාලට පුළුවන් ඒ size එක මෙතනින් අඩු වැඩි කරගෙන මෙතන මේ කතිර icon එක touch කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන වීඩියෝ ක්ලිප් එක touch කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය තැනට මේ විදිහට අරගෙන යන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මේක හදා ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ magnify කියන තැන touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ උඩ තියෙන වලින් ඔයාලට ගැලපෙන එකක් select කරලා ඔයාලට පුළුවන් ඔයාලට zoom වෙන ප්‍රමාණය මෙතනින් අඩු වැඩි කරලා ඔයාලට පුළුවන් කතිර icon එක touch කරලා කලින් වගේම ඒ effect එක උඩ touch කරලා ඔයාලට ගැලපෙන තැනට මේ වගේ අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ reverse කියන තැන touch කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක reverse කරගන්න. මෙතන මේ freeze කියන තැන touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට වීඩියෝ එකේ කැමති තැන select කරලා අන්න එතන ඔයාලට පුළුවන් නතර කරලා තියාගන්න. දැන් අපි බලමු මේ VN video editor එකේ watermark එක අපි කොහොමද ඉවත් කරගන්නේ කියලා.
ඒකට ඔයාලා මේ වීඩියෝ ක්ලිප් එකේ අවසානට ගියාට පස්සේ ඔයාලට කළු පාටින් මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන ඩිලීට් කියන තැන හරි එහෙම නැත්නම් මේ කහ පාට තියෙන තැන ඩිලීට් කියන තැනට මේ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් කරගන්න. මම මේ විදිහට පල්ලෙහා තියෙන ඩිලීට් කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වෝටර් මාක් එක ඉවත් වුණා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔයාලට කැමති විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටච් කරලා ඔයාලගේ වීඩියෝ ප්‍රොජෙක්ට් එක සේව් කරගන්න. දැන් අපි බලමු කොහොමද ඔයාලා හදාගත්ත වීඩියෝ එක අපි කොහොමද ගැලරි එකට සේව් කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ ඔටෝ කියන තැනින් මේ දීලා තියෙන විදිහට ඔයාලගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ මැනුවල් කියන තැන ටච් කරලා ඔයාලගේ වීඩියෝ රෙසලූෂන් එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලගේ FPS එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ බිට් රේට් එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන එක්ස්පෝර්ට් කියන තැන ටච් කරගන්න. ඔයාලටත් මේ VN වීඩියෝ එඩිට් එකෙන් ඔයාලට කැමති විදියට වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් වුණා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.